මා කොටුවට එන විටත් 1:10 වී තිබුණ බැවින් මට බස් එක අල්ලා ගැනීමට බැරි වුණා. ඊළඟට තිබුණේ බලංගොඩ හරහා මාලිගාවිල යන වැල්ලවාය ඩිපෝවට අයත් බස් රථයක්. ඒ වන විටත් බස් නැවතුමේ නතර කර තිබූ බැවින් මම ඊට ගොඩ උනෙමි. සිකුරාදා දිනයක් බැවින් ඒ වන විටත් ආසන සියල්ලම පාහේ මගින් වාඩි වී සිටිනු දක්නට ලැබුණි. අසුනක් තිබේතයි මා පරීක්ෂා කරන්න උනේ කිලෝමීටර් 144ක් හිටගෙන යාම අපහසු බැවින් බස් එක මැද එකම අසුනේ පමණක් තිබුණා. එම අසුනේ අනිත් පස තරුණියක් වාඩි වී සිටියා. ඉන්නවද කවුරුවත්? මං තරුණියගෙන් ඇසුවා. නෑ කීමට මෙන් ඇය හිස වැනුවා. හිතට දැනුණ සැහැල්ලුවකින් මං අසුනේ වාඩි වුණා. තරුණිය මට වඩා වැඩිමහල් විය හැකි වුවත් අවුරුදු 30කට වඩා වැඩි විය නොහැකි බව මට සිතුණා. ඇය සුදු පාටට ආසන බ්ලවුසයක් හා ලා කහ පාටට හුරු දිග කලිසමක් ඇඳ සිටියා. ඇගේ ඇඳුම් වල පිළිවෙලක් ඇති බව මට දැනුණා. එසේම කෙනෙක් තුළ පැහැදීමක් ඇතිවීමට හැකි පෙනුමක් ඈ සතු බව මගේ නිගමනය වුණා. දිගු වරලසක් ඈ සතු බව මා දැනගත්තේ ඇගේ වරලස වම් මුර හිස මතින් උකුල දක්වාම වැටී තිබුණ බවින්. නිබඳව සිනා රැල්ලක් මතු කරගත හැකි තත්ත්වයක් ඇගේ මුහුණේ ඇති බව මම හඳුනාගත්තා. මොන රාගලද? මම මද වෙලාවක් නිහඬව සිට ඇසුවා. ළඟ සිටින කෙනෙක් සමග කතා නොකර සිටීම මට ඉතා අසීරු කාරණයක්. කොස්ලන්දේ ඈ අකමැත්තකින් තොරව කිව්වා. මල්ලි කොහෙද? ඈ ඉන්පසු ඇසුවා. බලංගොඩ මම කිව්වා. ඒත් කොහොමද මං බාලයි කියලා හිතුනේ? කිසිවක් නොකී ඈ ඊවත බලාගෙන සිනාසුණා. මා ඇසුවේ නොගැලපෙන ප්‍රශ්නයක් බව මට සිතුණා. බලංගොඩ නිසා හිටගෙන යන්න වේද දන්නේ. මා කිව්වේ කොන්දොස්තර ටිකට් කැඩීම ආරම්භ කළ විටයි. එහෙමනම් ගොඩ දෙනෙක්ට හිටගෙන යන්න වෙයි. තරුණිය නැවතත් මද සිනාවක් පෑවා. ඈ නිතරම මේ බස් එකේ ගමන් කරනවා ඇති බව මම තේරුම් ගත්තා. අත ගෙදර යනවා. තරුණියට ටිකට් කඩන අතරේ කොන්දොස්තර ඇසුවා. ඇය ඔහුට හුරු මගියෙක්. ඔව් අයියා. ඈ මුදල් දෙන අතරේ පැවසුවා. ඔය වතුර බෝතලයක් ගන්න ගමනට කූල් කරපු වතුර බෝතලයක්. තේ බොන්න නවත්තන්නේ බලංගොඩේ හා. මගදී පිපාසයට ගන්න කූල් කරපු වතුර බෝතලයක්. වෙලෙන්දා පිපාසය ගැන අනතුරු අඟවමින් වතුර බෝතල් විකුණයි. රස්නේ වැඩි නිසාද කීප දෙනෙක්ම වතුර බෝතල් මිලදී ගත්තා. මම ෆෝන් එක අතට ගත්තේ මගේ හැරී ගිය WhatsApp හා Messenger පණිවිඩ බැලීමට. ඒ අතරේ බස් එක ගමන් ආරම්භ කළා. ඔරුගොඩ වත්ත හන්දියට එන විට මට නිදිමත දැනුණා. මම ෆෝන් එක සාක්කුවට දමා නිදාගත්තා. මම ගැස්සේ අවදි වුණේ මගේ හිස ගිහින් තරුණියගේ උර හිසේ වැදුන නිසා විය යුතුයි. ඇගේ මුහුණේ ඒ වෙනුවෙන් උපන් සිනාවක් වුණා. ඒ වන විට බස් එක කඩු වලට ආසන්න වෙලා තිබුණා. හොඳටම නිින්ද ගියා නේද? තරුණිය ඇසුවා. ඊයේ නිදිකරුවද? බස් එකේදී මට ටිකක් නිින්ද යනවා. මං ඇත්තම පැවසුවා. බස් එකේ ඈත ගමනක් යනකොට ආරම්භයේදී නිින්ද යාම මට කවදත් සිදුවන දෙයක්. තාම ඉගෙන ගන්නවද? ඔව්. මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. මෙඩිකල් ස්ටුඩන්ට්? ඒ කියන්නේ වෛද්‍ය ශිෂ්‍යෙක්. ඇය මොහොතක් අමුතු ලෙස මා දෙස බැලුවා. ඇයි? මගේ බොයිෆ්‍රෙන්ඩ් වෛද්‍ය ශිෂ්‍යෙක්. ඒකයි. ඇත්තද? හොඳයිනේ. මොකක්ද කැම්පස් එක? එයා දැන් ඩොක්ටර් කෙනෙක්. කොහෙද හොස්පිටල් එක? දන්නේ. දන්නේ? මං කුතුහලයෙන් බලා හිටියත් ඇගෙන් ඉක්පම් පිළිතුරක් ලැබුණේ නැහැ. බස් එක කඩුවල මාර්ග තදපදයට හසු වී නතර වුණා. බස් එකෙන් බහින අය ඒ සඳහා සූදානම් වෙන බව පෙනුණා. එයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් කියලා මං දැනගෙන හිටියේ නෑ. එයා මාව අමතක කරන දවසේ මං දැනගත්තේ එයා ඩොක්ටර් කෙනෙක් කියලා. ඈ බොහෝ සෙමින් පැවසුවා. බොහෝ දුක්බර බවක් ඇගේ මුහුණට මතුවුණා. ඈ ලේන්සුවෙන් දෙනෙත් පිසගත්තා. බස් එක නැවතත් ගමන් කිරීමට වුණා. බැස ගිය පිරිසට වඩා බසයට මගින් ගොඩ වූ නිසා බසේ තද බදයක් ඇති වුණා. හිටගෙන සිටින කෙනාගෙන් තෙරපුම ආවත් තරුණියට ස්පර්ශ නොවනසේ සිටීමට මං උත්සාහ කරා. තරුණිය තවත් යමක් කියන තුරු මං නොයිවසිල්ලෙන් හිටියා. එහෙත් තව දුරටත් යමක් කීමට මා ඈ උත්සාහ කළේ නැහැ. කුතුහලය මා තුළ තවත් වැඩි වුණා. පැහැදිලි නෑ ඔයා කියන දේ. මම ෆෝන් තිරේ ඇර වෙලාව බැලුවා. ඇයි ඉතින් මම මේවා ඔයාට කියන්නේ? ඈ සුසුමක් පිට කළා. ඇගේ පැනුම කලකිරීමෙන් පිරී යති බව පෙනුණා. ඈ ඉදිරිපස අසුන මත හිස තබා ගත්තා. ඈ එලෙස ටික වෙලාවක් සිටියා. ඈ අඬනවා විය හැකි බව මට සිතුණා. මට මේ කුතුහලයෙන් පිරි අලුත් අත්දැකීමක් වුණා. තරුණිය තුල කිසිදු ව්‍යාජ බවක් මට හඳුනා ගැනීමට නොහැකි වුණා. බස් රථය හංවලට කිට්ටු වන විට ඇය හිස එසෙව්වා. ඇයට නිින්ද ගොස් නැති බව මට වැටහුණා. එසේම ඇය කඳුළු සැලීමක් සිදු කළ බවක්ද නොපෙනුණා. ඇය යමක් කල්පනා කරමින් සිටියා.
එයා මට මුණ ගැහුණේ ගෝල් ෆේස් එකේදී. එදා නිවාඩු දවසක්. බෝඩිමේ ඉතුරුනේ මං විතරයි. ඈ මා සමග විස්තරේ පවසන්නට හිත හදාගන්නට ඇත. ඉන් හැකෙන්නේ ඈ මාව විශ්වාස කරන බවයි. කොහොම හරි අපි මිත්‍ර වුණා. එයා කිව්වේ කොළඹ ඇවිත් ටෙක් කෝස් එකක් කරනවා කියලා. එයා දුප්පත් කියලාත් කිව්වා. එයාගේ පෙනුමට මං ගොඩක් ආස කරා. ඈ කතාව මොහොතකට නවතා මා දෙස බැලුවා. එයා ටිකක් ඔයා වගේ. ඈ කිව්වා මා වෙත ඈ සමීප වීමට ඒද බලපාන්න නැත. ඒ වගේම එයා හරිම අවංකයි කියලාත් මට හිතුණා. මං එයාව තදින්ම විශ්වාස කළා. එයා දුප්පත් නිසා හැම මාසෙම පඩි ගත්තම මං එයාට කීයක් හරි දුන්නා. මට කියන්න බැරි වුණානේ. මං ගාමන්ට් එකක වැඩ කළේ. මං දැන් ඒ ගාමන්ට් එකේ QC කෙනෙක්. දවසක් එයා කිව්වා තාත්තා නැති වුණා කියලා. ගෙදර යන්න එයා ළඟ සල්ලි තිබුණේ නැහැ. එදා මල් ළඟත් සල්ලි තිබුණේ නැහැ. මං මගේ මාළේ දුන්න විකුණ්ඩ සල්ලි ගන්න කියලා. ඈ සුසුමක් පිට කළා. ඈ නිහඬව සිටියේ මා යමක් අසාවියයි සිතා විය යුතුයි. එයා මාළේ ගත්තද? මම ඇසුවා. ඔව් එයා ඒක අරන් ගියා. ඊට පස්සේ ওই විදිහට අවුරුදු 3ක් විතර ගත වුණා. එයාගේ ලෝකෙන් තොර දෙයක් මට තිබුණේ නැහැ. එයා ඉන්න නිසා ගමේ යන එක පවා මං අඩු කළා. මං ඒ දවස්වල හරි සතුටින් හිටියේ. ඉවරයක් තියෙන හැම වෙලේම අපි මුණ ගැහුණා. ගමන් බිමන් ගියා. මං හැමදේම එයාට දුන්නා. එයා මගේ ජීවිතේම ගත්තා. ඇස් දෙකට එන කඳුළු නොපෙන්වීමට ඈ වෙහෙස් වුණා. ඇගේ කතාව අසා සිටීමට මට යම් අපහසුවක් පවා දැන්නා. එහෙත් ඈ තවදුරටත් කතා කරා. අන්තිමට ඇත්ත කිව්වා. එයා ටෙක් කෝස් එකක් නෙවෙයි කරන්නේ. එයා වෛද්‍ය ශිෂ්‍යෙක්. එයා මට ඩෙන්ටිටි එක පෙන්නුවා. එයා ඒ වෙනකොට ડોක්ටර් කෙනෙක් විදිහට පත්වීමක් අරන්. එයා මොනවද ටිකක් කිව්වා. තවදුරටත් FA එකක් නැහැ කියලා කිව්වා. කොටින්ම කිව්වොත් එයාට මාව ගැලපෙන්නේ නැහැ කියන එක තමයි එයා කිව්වේ. හිතාමතා වැරද්දක් කළේ නැහැ කියලාත් කිව්වා. ඊට පස්සේ එයා මුණ ගැහුන්නේ නැද්ද? නෑ. එයා මට කතා කළේවත් නෑ. ඒත් එයා කතා කරයි කියලා මං හැම වෙලේම ෆෝන් එක ළඟ තියන් ඉන්නවා. දැන් අවුරුදු 3ක් වෙනවා එයා කතා කරේ නෑ. ඉතින් ඇයි ඔයා එයා ගැන හෙව්වේ නැත්තේ? ඔයාට ලොකු අසාධාරණයක් වෙලානේ. කිසි දෙයක් එයා මගෙන් බලන් ගත්තේ නෑනේ. මං හැම දෙයක්ම එයාට දුන්නේ හරිම ආදරෙන්. ආදරෙන් දුන්න දේවල් ගැන කොහොමද වන්දි ඉල්ලන්නේ? ඉන්පසු එයා බොහෝ වෙලාවක් නිහඬව සිටියා. ආවිස්සා වෙලෙදි සෙනග අඩු නිසා බස් ඒ තෙරපුම අඩු වෙලා. රත්නපුර පළාත් සභාව අසරින් නැවත පිරිස වැඩිපුර ගොඩ වුණා. ඇගේ කතාව අවසන් නැති බව මට තේරුණා. යමක් කීමට මෙන් දෙතුන් වරක් ඈ මා දෙස බැලුවා. ඊට පස්සේ FA එකක් පටන් ගත්ත නෑ. මං එයාව උනන්දු කළා. දෙන්නෙක් මං ගැන උනන්දු වුණා. මං ඇත්ත කිව්වට පස්සේ යාළගේ උනන්දුව නැති වුණා. අර ડોක්ටර් chance එකක් නෑ ඔයා වගේ කෙනෙක් මැරි කරන්න. තෑන්ක්ස් ඔයා හිතනවට. ඈ කෘතවේදීව මා දෙස බැලුවා. ඒත් මං ආදරේ කරුවේ ડોක්ටර් කෙනෙක්ට නෙවෙයි. සාමාන්‍ය කෙනෙක්ට. එයාට නෙවෙයි chance එක නැත්තේ මට වෙන්නේ නැති. ඒකනේ මෙහෙම උනේ. ටිකෙන් ටික බස් එක බලංගොඩට ලං වුණා. ඒ වන විටත් මා තුල ඈ කෙරෙහි කනගාටුවක් ඇති වී තිබුණා. තව දුරටත් ඈට අහුම්කම් දීමට තිබුණා නම් මා ඒ කරන්නේ සතුටින්. එහෙත් මා බලංගොඩින් බැසිය යුතුයි. ඊටාම හිතවත් කෙනෙක් හැර යන විට දැනෙන හැඟීමක් මට දැනෙන්නට උනා. ඔයාගේ නම මොකද්ද? මං ඇහුවේ ඇයව මතක තබා ගැනීමට. සකුන්තලා නායනකාන්ති. ඔයාගේ ෆෝන් නම්බර් එක? ඇය තම අංකයේ දුරකථන තිරේ සටහන් කර මා වෙත පෑවා. මා ඒ දුරකථනට ඇතුල් කර ඇයට ඇමතුමක් ගත්තා. ඇගේ දුරකථනය නාද වුණා. ඇයි නම්බර එක? ඇය මා දෙස බලා සිනාසුණා. ડોක්ටර් මීට් උනොත් මං කියන්නම් ඔයාට කතා කරන්න කියලා. එයා ළඟ මගේ නම්බර එක තියෙනවා. නම්බර එක ඩිලීට් වෙලා තිබුණොත්? ඇත්ත. මං ඩිලීට් කරාට පස්සේ නම්බර එක මොකටද? බලංගොඩ බහින අය ඉස්සරහට එන්න. කොන්දොස්තර ඉස්සරහ ඉඳන් උස් හඬින් කෑ ගැව්වා. මං ඉස්සරහට යන්නම්. මන්ද අසුදෙන් නැගිට්ටා. ඔයාර ડોක්ටර්ගේ නම කිව්වේ නෑනේ. මං අවසන් වරට ඇදස බැලුවේ ඒ මට අමතක වී තිබුණ නිසා. සඳුන් ජීවන්ත පලිහ වඩන. ඈ පැකිලීමක් නැතුව පැවසුවා. සඳුන් ජීවන්ත පලිහ වඩන නම ඇසීමෙන් මම මහත් අපහසුතාවට පත් වුණා. ඇගේ කතාව අසා සංවේදීව සිටි මා තුළ දොස්තරගේ නම දැනගැනීමෙන් හටගත්තේ කලකිරීමක්. බසයෙන් බැස්ස මා ආපසු බැලුවේ ඈ මා දෙස බලා සිටිනවද කියා. එහෙත් ඈ මා දෙස බැලුවේ නෑ. බස් එක පිටත් වුණා. සවස 6:10ට ඔරලෝසු කණුවේ සටහන් වෙලා තිබුණා. මදක් පමා වී නිවසට යෑමට මට සිතුණා. යමක් කළ යුතුයයි මම දැඩිව සිතාගත්තා. සකුන්තලා නයනකාන්ති තමාට සාධාරණ ඉටුවන තුරු නිහඬව අහිංසකව බලා සිටී. එහෙත් ඇයට සාධාරණයක් ඉටුවන්නේ මා යමක් කළොත් පමණි.
මේ වගේ තවත් ලස්සන කතා බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ආදරේ හැමෝටම. කාලය ගතවීම සඳහා මම ෆුඩ් සිටියකට ගොස් මිදි 100ක් මෙලට ගත්තේ අම්මට ගෙනහින් දෙන්න. අම්මා මිදි කෑමට ප්‍රිය කරයි. ෆුඩ් සිටියෙන් එළියට පැමිණි මම නගරය දෙසට ඇවිද ගියා. සඳුන් ජීවන්ත පලිහ වඩන MBBS ශ්‍රී ලංකා නාම පුවරුව දෙස මම මොහොතක් බලා සිටියා. රෝගීන් දෙදෙනෙකුට වඩා පොලිමේ නෑ. මම ඇතුළට ගොස් පිටුපස පුටුවක වාඩි වුණා. අවසාන රෝගියාද පිටව ගියා. බෙහෙත් දෙන සේවිකාව වන කල්පනී බෑග් එක රැගෙන එළියට ආවා. කසුන් සර් දැන්ද ආවේ? ඈ මා දෙස බලා සිනාසුණා. කල්පනී යන්නද? ඔව් සර් ඇතුලේ ඉන්නවා. කල්පනී පිටව ගියා. මං වෛද්‍යවරයාගේ කාමරයට ගියා. ඇයි සනීප නැද්ද? සතුන් ජීවන්ත මා දෙස බැලුවා. මගේ පෙනුම රෝගියෙකුට සමාන බව ඔහු සිතන්නට ඇත. බස් එකට නැග්ගේ නම් හොඳින්. ඒත් බහිනකොට හොඳටම ඔළුව කැක්කුම. ඕකට පැරසිටමෝල් දෙකක් බොන්න. අඩු වෙයි. මේක හැම අඩු වෙන්නේ නෑ අයියේ. මං අවඥාවෙන් මෙන් සහෝදරයා දෙස බැලුවා. ඒ කියන්නේ අයියා කුතුහලයෙන් මා දෙස බැලුවා. බස් එකේ ආව සකුන්තරා නයනකාන්ති. මං නඩුකාරයෙකු මෙන් අයියා දෙස බැලුවා. ඔහු අත තිබූ පෑන මේසේ මතට වැටුණා. හරිම සෞත්තු වැඩන්නේ කරලා තියෙන්නේ. මං අයියා දෙස එක එල්ලෙම බලා සිටියා. ඔහු කිසිවක් නොකිය මේසේ දෙසම බලා සිටියා. මාස්පතා සල්ලිත් තරම් පස්සේ මංගල තෑග්ගත් ගත්තනේ. එක දිගටම ප්‍රශ්න අතා පීඩනයක් දිය යුතුයයි මට සිතුණා. සහෝදරයා ගැන මා තුළ වැඩෙන්නට තිබුණේ පිළිකුලක්. තාත්තගේ මරණට තම්සේ අත දිගැල්ල වියදම් කරේ කොහොමද කියලා දැන් මට තේරෙනවා. තමන්ගේ කරේ තියෙන මාළි ගලවලා දෙන කෙල්ලෙක් ආයේ මීට් වෙයිද? හිත හොඳ ලස්සන කෙල්ලෙක්. හිතට එන කෝපය පාලනය කර ගැනීමට මං උත්සාහ කරා. ගල් ගිල්ල වගේ මන් දිහා බලන් හිටියට වැඩක් නෑ ඩොක්ටර්. මේවා අපරාධ. සහෝදරයා නිහඬව සිටීම තුළ මගේ කෝපය වැඩි වුණා. ඩොක්ටර් හසරංජලි වෙඩින් එකට ඔන්න මෙන්න කියලා ආව අතෑරියා. ඉංජිනියර් සවනිත් එක්ක ඒකමයි කළේ. ඒත් මේ කෙල්ල තාමත් ඔයා කතා කරනකම් බලන් ඉන්නවා. මට හොඳටම විශ්වාසයි මේ කෙල්ල ඔයා වෙනුවෙන් ජීවිතේ උනක් දෙනවා. කතා කළ ඇති බව මට සිතුණා. සහෝදරයා කල්පනාවට වැටී ඇති බව මට පෙනුණා. ඔන්න මං අර ගර්ල්ගේ නම්බර් එක ඔයාට මැසේජ් කරා. ඔයාගේ පව් සමා කරන දෙවිය ඔයාමයි. ඔහුට කල්පනා කිරීමට ඉඩදී මං එළියට ආවා. ඇඟපත සෝදාගත් සකුන්තලා ඇඳ මතට ගියේ ගමන් මහන්සිය නිසා. රාත්‍රී කෑම සූදානම්ව තිබුණත් කෑම රුචිය අඩු නිසා ඈ පළමුව අම්මගෙන් තේ එකක් බිව්වා. ඇඳේ හාන්සි වී සිටි අයට නිින්ද යාගෙන එන අතරේ දුරකථනය නාද වුණා. ඈ දුරකථනය අතටගෙන අංකෙ දෙස බැලුවත් එය නුහුරු අංකයක් වුණා. හෙලෝ. ඈ අමුතුම පිළිගත්තා. සකුන්තලා මං පලිහ වඩන. සඳුන් පුදුමයි. ඔයා එහෙනම් කතා කරා. සකුන්තලා සතුටින් නැගී සිටියා. ඇයි පුදුම වෙන්නේ? කැමති නැද්ද කතා කරාට? මේ කෝල් එක මං හැමදාම බලාපොරොත්තු වුණා. හරි ඉතින් මං දැන් කතා කළානේ. ඔයා ගෙදරද? ඔව් ගෙදර ඉන්නේ. දැන් ආව විතරයි. මං හෙට ඔයාලා ගෙදර එනවා. ගෙදර ඉන්නවනේ? ඉන්නවා. ඔය ඇත්තටමද කියන්නේ? ඔව් ඇත්තමයි. ඔයා තාම මැරි කරලා නැද්ද? කාව මැරි කරන්නද? මං මැරි කරන්නේ ඔයාවනේ. සඳුන් සිනාසුනා. ඔහුගේ සිනාව සකුන්තලා ආසාවෙන් අසා සිටියා.